සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමනය කිරීම සමග එක්සිත වෙමු. 1 තෙසලෝනික 5:17 වෙනි පදයේ පවසන්නේ නොකඩව යාඥා කරන්න යනුවෙනුයි. මේ සඳහා අපව බලගන්න ඕන යාඥා ඉල්ලීමක් අපගේ දිනපතා රාත්‍රී 10 ඔන්ලයින් යාඥා කාලයේ මූලික යාඥා ඉල්ලීමක්ව තිබෙනවා. එය නම් දේශයේ සිටින දෙවියන් වහන්සේගේ සෙනග අතරේ යාඥාවේ ආත්මය වගුරුවන පිණිස යාඥා කරන්න යන්නයි. නොකඩව යාඥා කිරීම කුඩා දරුවන්ට නම් නීරස විය හැකියි. නමුත් වැඩිහිටියන් වන අපගෙන් සමහරෙකුටත් යාඥාව නීරස වී ඇති බව පෙනී යනවා. ඊට හේතුව නම් සමහර විට කිව යුත්තේ කුමක්දයි නොදන්නා නිසා හෝ යාඥාව යනු අපි පියාණන් වහන්සේ සමග කරන සංවාදයකට අයිති දෙයක් බව අපට නොතේරෙන නිසා විය හැකියි. 17 වන සියවසේ සිටි ක්‍රිස්තියානි පූජකවරයෙක් යාඥාව ගැන ලියා තිබෙන කරුණු කීපයක් අපටත් උපකාර විය හැකියි. ඔබගේ සිතෙහි ඇති සියල්ල දෙවියන් වහන්සේට කියන්න. ඒ යමෙකු තම සිතෙහි ඇති බර, එහි ඇති සතුට සහ වේදනාව ඔහුගේ මිතුරෙකුට කියන්නක් මෙනුයි. උන්වහන්සේ ඔබට සහනය දෙන පිණිස ඔබගේ කරදර උන්වහන්සේට කියන්න. උන්වහන්සේ ඔබගේ සතුට විධිමත් කරන පිණිස ඔබගේ සතුට උන්වහන්සේට කියන්න. උන්වහන්සේ ඔබගේ ආශාවන් පවිත්‍ර කරන පිණිස ඔබගේ ආශාවන් උන්වහන්සේට කියන්න. උන්වහන්සේ ඔබගේ පරීක්ෂාවලින් ඔබ ආරක්ෂා කරන පිණිස ඔබගේ පරීක්ෂාවන් ගැන උන්වහන්සේ සමග කතා කරන්න. උන්වහන්සේ ඔබගේ සිතෙහි තුවාල සුව කරන පිණිස ඔබගේ සිතෙහි තුවාල උන්වහන්සේට පෙන්වන්න. එලෙස ඔබගේ දුර්වලකම්, අවශ්‍යතා, කරදර ආදිය උන්වහන්සේ ඉදිරියේ වගුරුවන්නේ නම් ඔබට උන්වහන්සේට පැවසිය යුතු දේවල හිඟයක් නොවනු ඇති යනුවෙනුයි ඔහු ලියා තිබෙන්නේ. දෙවියන් වහන්සේ සමග ඇති අපගේ සම්බන්ධතාව වැඩිවන විට උන්වහන්සේ සමග අපගේ කාලය ගත කිරීමත් වැඩිවනු ඇති. අපි මෙනෙහි කරමු. යාඥාව යනු දෙවියන් වහන්සේ සමග සමීප කතා බහක යෙදීමකුයි. අපි යාඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ ඔබ වහන්සේ සමග වැඩි කාලයක් ගත කිරීමට අපට අවශ්‍ය වන පිණිස ඔබ වහන්සේ සමග සමීපකම වර්ධනය කර ගැනීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.